හායි යාළුවනේ ඔයගලන්ට කොහොමද? ඉතින් මං අද මගේ කාමරේ වෝල් ආර්ට් ගහනවා. ඒක පෙන්වන්න තමයි ඉතින් අද ආවේ. ඔය කාමරේ වෝල් ආර්ට් එක ඔයගලන්ට ඉතින් පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔය පළවෙනි vlog එක බලමු මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මට ඔයගලන්ට පොඩි දෙයක් අමතක වුණා. මම මේ වගේ එකක් ඇඳා. ඉතින් ඒක මට අඳින එක මට වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් මං ඒක ඔයගලන්ට අඳින්න ඒකට අරන් ආකෘතියක් වගේ අඳින්න යන්නේ. ඉතින් මේකට ඕන වෙනවා අඩේ වෝලක්, පැන්සලක්, මකනයක්. ඉතින් අපි බලමු මේක කොහොමද අඳින්නේ කියලා. හරි යාළුවනේ ඉතින් මේකට ඕන වෙන්නේ බිත්තිය ගන්න බෙඩ ලොකු එකක්නේ. ඉතින් ඒ ෆෝකෙට ලොකුවට ගන්න බෑනේ. ඒ නිසා ඔයාලා කැමති ගානකට මේක අඳින්න පුළුවන්. ඉස්සෙල්ලා අපි ඉස්සරහට ඉරයි පැත්තට ඉරයි එහෙම කතිරයක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ ඒක දැන් සමාන වෙන්න අඳින්න ඕනේ. ඊට පස්සේ ඒක මැදින් ඒ ඉරට වඩා පොඩි ඉරක් අඳින්න ඕනේ. බලන්න මම වීඩියෝ එකේ දාන්නේ. එහෙම ඉරක් අඳින්න. ඊට පස්සේ ඒක අනිත් පැත්තටත් එහෙම අඳින්න ඕනේ. ඇඳලා ඊට පස්සේ අපි කරන්න යන්නේ අර ලොකු ඉරයි ඔය අර ගැහුව කතිරේ වගේ එක ලං කරනවා. ඒක උඩට අඳිනවා. ඔහොම හතර පැත්තෙම කරගන්න ඕනේ. ඒ පැත්තෙත් එහෙම තමයි කරන්නේ. අර පැත්ත හතරම තමයි කරන්නේ. ඉතින් යාළුවනේ මේක එහෙම බිත්තියත් අඳින්න ඕනේ ඔහොමම තමයි. ඔයාලට කැමති ගානක ලොකුවට අඳින්න පුළුවන්. මම නම් බිත්තිය අඳින්න ගත්තේ සෙන්ටිමීටර කෝදුවක්. ඉතින් මීටර කෝදුව මම ඇඳේ. ඉතින් ඕක බිත්තිය අඳපු විදිය අපි බලමු. ඕක ඊට පස්සේ අපි මම පාට කරන විදිහට පෙන්නන්නම්. ඔහොම අඳිනවා. ඉතින් ඕකේ තමයි 3D වගේ පේනව නේද? බලන්න කොච්චර ලස්සනද කියලා. 3D වගේ පේනව නේද? ඕකත් ඔහොම බිත්තිය ගහුවම ලස්සනයි නේද? ඔහොම බිත්තිය ගහන්නේ. ඒ ගහන්නේ ඒක අර පාට කරනවා. මේ බලන්න පාට කරපු එකක් කර එකක් කළු පාටින් පාට කරනවා. හොඳයි නේද? ඔක බිත්තිය ගහුවම ලස්සන වෙයි නේද? ඔය කාමරේ ලස්සන කරගන්න පුළුවන්. ඒකත් හරි යාළුවනේ. ඉතින් දැන් තියෙන්නේ අපිට බිත්තිය අඳින්න. බිත්තිය අඳින්න ඕන වෙන්නේ අපිට සෙන්ටිමීටර කෝදුවක්. එතකොට පැන්සලක්, මකනයක්, පොඩි අඩුවලක් වගේ ඒවා තමයි ඉතින් ඕනේ වෙන්නේ. අපි බලමු මම ඇඳ එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඒක ඊට පස්සේ අපි දැන් පාට කරන එක මාස්කින් ටේප් එකෙන් ඒ කොටුව ගන්නට තියෙන ගන්නට ඒක අලවා ගන්න ඕනේ. නැත්නම් ඔයාලට ඔය හොඳට චිත්‍ර වගේ පුළුවන් නම් ඉර මේ එළියට යන්න නැති වෙන්න අඳින්න පුළුවන් ඉතින්. මට ඉතින් එහෙම බෑ. ඉතින් ඒ නිසා මම මාස්කින් ටේප් එකක් ගැලෙව්වා. ඉතින් බලන්නකෝ. හරි යාළුවනේ දැන් තියෙන්නේ මාස්කින් ටේප් එක ගලවන්න. ඉතින් මම පාට ගෑවා. බලන්න දැන් මාස්කින් ටේප් එක ගැලවෙම මොනවද තියෙන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් ඔය විදිහට තමයි මගේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි ආයි දවසක සෙට් වෙමු. ආයි තවත් vlog එකකින් ළඟදී මෙන්නම්. එතකන් ඉතින් subscribe කරලා like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න දන්න අය කට්ටියට share කරන්න. ඔය කාමරේ ඉතින් මේ වගේ ලස්සන කරගන්න පුළුවන්. තව බෝල් වට් දෙක තුනක් විතර එයි. මගේ කාමරේ හදන වීඩියෝ එකකුත් එනවා. එහෙනම් ඉතින් අපි යනවා.